ඔන්නේ කොමත් එක කාලෙක ඈත ගමක පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ කුසුම්සිරි, කුසුම්සිරිගේ හාමිනේ සේපාලිකයි. ඉතින් මේ දෙන්නා හේංගොවිතැන් කරලා යහමින් මිල මුදල් හෙව්වා. මේ අයට හරිම අපූරු අසල්වැසියෙකුත් හිටියා. ඒ තමයි සමරපාලයි, සමරපාලගේ හාමිනේ අමරයි. කොහොමද අනේ අර උන්දලා අච්චර සල්ලි හොයන්නේ? කවුද අමරෝ? අර සේපාලිකාලානේ. උන්දලයි අපි දෙගොල්ලම කරන්නේ එකම හේංගොවිතැන. උන්දලට යසෙසුරු ලැබිලා අපිට මේ සොච්චමක් ලැබෙනවා. මාත් ඔක්කොම හිතුවා අමරෝ. මට නම් හිතෙන්නේ මෙතන මොකක්ම හරි හොරයක් තියෙනවා. මේ ගැන නම් ටිකක් සෝදිසි කරලා බලන්න ඕනේ. ඔහෙත් හැමදේටම කරබාගෙන ඉන්නේ නැතුව අර කුසුම්සිරි හම්බ වෙලා වෙලාවක මේ ගැන අහලා බලන්නකෝ. ඇහුව කියලා අපිට එහෙම කියයිද අමරෝ? ඕක බලන්න වෙන්නේ හොරෙන් ගිහින්. ඉන්නකෝ ටිකක් ඉවසලා මං හොයාගන්නම්. ඔහේ ඉතින් ඉවසන්න කිව්වට මේ විවසල බලන් ඉන්න පුළුවන් කාරණා නෙවෙයිනේ සමරපාල. අපි ඉවසෙද්දි උන්දලා අපිව පහු කරගෙන ගොඩක් දුර ගිහින් ඉඳී. ඔය කුසුම්සිරියා උදේ නැගිටපු වෙලාව ඉඳලා රෑ වෙනකම්ම හේනට වෙලා ඉන්නේ මොකක් හරි හොරයක් තියෙන නිසානේ. නැත්නම් ඉතින් වැඩ කරනවා කියලා ඔච්චර මොනව කරන්නද? ඔහේ අදත් පරක් වුණාද? දැන් හොඳටම රෑ වෙලානේ. ටිකක් රෑ වුණා සේපාලිකෝ. මේ වැඩ කන්දරාවේ එහෙම ලේසියෙන් වැඩ කරන්න බෑනේ. ඔහෙට බැරි වුණාට අර සමරපාල අයියා ඉර බහින්නත් කලින් ගෙදර. අමරපාලයා වස කම්මැලිය කියලා ඔය නොදන්නවයි සේපාලිකෝ. ඒක නම් ඇත්ත. වැඩ 1000ක් තිබුණත් උන්දට ගෙදර දුවගෙන එන්න තිබුණොත් ඇති. අනේ අපිට මොකටද ඔය අනුන්ගේ දේවල්? අපිට පුළුවන් කාලේ අපි වැඩ කරොත් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක නෙවෙයි. හවස අයියා ඇවිත් ගියා. අර මොකෝ හදිස්සියෙම සල්ලි හදිස්සියක් කියලා කීයක් හරි ඉල්ලගෙන යන්න. ඔහේ දුන්නද ඉතින්? මොකද එකපාරටම අයියට සල්ලි? ලොකු කොල්ලට බේත් වලට වියදම් සල්ලි හොයාගන්න ගේ උගස් තිව්වනේ. ඒක සින්න වෙන්න යනවලු. මොනවා? අයියලා හොඳටම අසරණ වෙලා ඇති සේපාලිකෝ මේ වෙලාවේ. අපිට ඉතින් මෙදා පාර හේන හදාගත්තම සල්ලි ටිකක් අතට එනවනේ. මං ඉතින් හදිස්සියකට කියලා එකතු කරපු සල්ලි අයියට දුන්නා. මොන වුණත් ඒ ඔහුගේ අයියානේ. අපි කොහොමද මෙහෙම වෙලාවක හක බලන්නේ? ඒක නම් හොඳයි සේපාලිකෝ. මේ හේන් වල වැඩ ඉවරුනාම අපි යමු අයියලා ගෙවල් පැත්තේ ගිහින් එන්න. යමු. ලොකු කොළුවත් නැති වුණාට පස්සේ දෙන්නත් තනි වෙලානේ. ඉක්මනට ගිහින් යමුකෝ අපි. ඔන්න ඉතින් හේංගොවිතැන් වල වැඩ ටිකක් තහවුර කරගත්ත කුසුම්සිරි සේපාලිකා එක්ක අයියලගේ ගෙදර ගිහින් එන්න පිටත් වුණා. ඉතින් මේ අතරේ කුසුම්සිරිලා ගෙදරින් පිටමන් වෙනකම් බලාගෙන හිටපු සමරපාල කුසුම්සිරිගේ හේන පැත්තට යන්න ලකලෑස්ති වුණා. කොහේ යන්නද මේ හදන්නේ? අද හේනට යන්නේ නෑ කිව්වනේ. අපේ හේනට නෙමෙයි. මම මේ යන්න හදන්නේ කුසුම්සිරිගේ හේනට. කුසුම්සිරි දැන්ටත් හේනට ගිහින් ඇති. ඔහේ ගියාම උන්ද බලයි මේ මොකද කියලා. උදේ පාන්දරම සේපාලිකයි කුසුම්සිරි කදමඩු බැඳගෙන කොහේ හරි ගියා. මං හිතන්නේ නම් ළඟ පාතකට නම් නෙමෙයි. බෑරක් වෙන්නේ නැති. එහෙනම් යමු මාත් එන්න. එහෙනම් යම්කෝ පරක්කු නොකර වටපිටේ කවුරු හරි දකින්න කලින්. බුදු අම්මෝ සමරපාල මේ හේනේ තියෙන සරුපාට ඔහෙට තමයි හරි හමං හේනක් පිටියක් හදාගන්න බැරි. කොහෙද කම්මැලිකම මහමුදලිකමටත් වඩා ලොකුයිනේ. අනේ මේ අමරෝ මෙතනට ඇවිල්ලත් වාද නොකර පොඩ්ඩක් වටපිට සෝදිසි කරලා බලන්නකෝ. පොලිසියට හරි අල්ලලා දෙන්න දෙයක් තියෙනවද කියලා. කොහේ? මට නම් එහෙම කිසිම දෙයක් අහුුනේ නෑ. එතකොට අර කුසුම්සිරිලා සැපට ජීවත් වෙන්නේ මේ හේනේ පළදාවෙන්ද අමරෝ? මට නම් හිතා ගන්නත් බෑ. ඉන්නකෝ මං උන්දලට හොඳ පාඩමක් උගන්වන්න. ඔහේ මොකක්ද අමරෝ ඒ කරන්න හදන්නේ? අර ගඟ අද්දර දිගේදි කරලා ඉන්නේ යසවතීගේ වස්ස ටික නේද? ඔව් උන් ටික තමයි. ඉන්නකෝ මං උන් ටික ලනුලි හෙලා දාලා එන්න. ඔන්න ඉතින් කුසුම්සිරිගේ හේන දැකලා ඉරිසියා හිතුණු අමරා යසවතීගේ වස්ස ටික ලිහලා දාලා කුසුම්සිරිගේ හේනට පැන්නුවා. හොඳ කෑම ටිකක් ලැබුණු වස්ස ටිකත් එහෙ මෙහෙ දුව හිතේ හැටියට හේන විනාශ කරලා දැම්මා. ඉතින් මේක බලන් හිටපු සමරපාලටයි අමරටයි නම් හරිම සතුටුයි.
හරිම මහන්සි සේපාලිකෝ අද නම්. මටත් මහන්සි. ඒ වුණාට අපි කියපු එක නම් හොඳයි. දැක්කද? කාලෙකට පස්සේ අයියලගේ මූණේ තිබුණ හිනාව. ඒක නම් ඇත්ත සේපාලිකෝ. මෙදා පාර හේනේ අස්වැන්න නෙළුවම ආයෙම අයියලාට සල්ලි කීයක් හරි යවන්න ඕන. කෑම බීමත් හිඟ ඇතිනේ. එහෙම කරන එක හොඳයි. මං එද්දි කීයක් හරි දීලා එනවා. කොහෙද? මේ දවස්වල අපේ අතේ පිච්චිය නෑනේ. ඔහේ මේ මහන්සි කියලා ආයේ කොහෙ යන්නද ලේස්තිය? මං හේනට ගිහින් එන්නම් සේපාලිකා. වතුර ටිකක් දාන්න ඕන පැලවලට. හා අද සෑබෝ වෙනකන් නොඉඳ ඉක්මනට ගෙදර එන්න. මොකෝ මේ ගියපයිම මූණත් බෙරි වෙලා. හේනට හරක් පැනලා සේපාලිකෝ. ගන්න කියලා කිසිම දෙයක් නෑ. අපරාධ අපේ මහන්සිය. එහෙමත් පනිනවදනේ. මෙච්චර දවසක් වැට කඩලු බැඳලා හදලා තිබුණ හේනට. කවුරු හරි කඩලු කඩලා දාලා සේපාලිකෝ. සීවරන්දේ හාමුදුරුවනේ කවුද එහෙම අපරාධයක් කරේ? ඒක තමයි මාත් බැලුවේ. මීට කලින් මේ ගමේ අපිට හතුරු ඉඳලා නෑනේ. දැන් ඉතින් හැමදේම ඉවරයි. ඔන්න ඉතින් කුසුම්සිරිගේ හේනත් විනාශ වෙලා කාලයක් ගෙවිලා ගියා. අතේ සතේ නැති වෙද්දි අගහිඟකම් වැඩි වෙද්දි කුසුම්සිරි සේපාලිකයි ජීවත් වුණේ හරිම අමාරුවෙන්. මේ බව දැනගත්ත අමරට නම් හරිම සතුටුයි තමන් කරපු වැඩේ ගැන. දැක්කද අර උන්දලට උනදේ? දැන් ඉතින් ලොකුකම් ඔක්කොම ඉවරයිනේ. හොඳ වැඩේ සේපාලිකෝ උන්දලට නම්. දැන් ඉතින් මේ ගමේ අපිට එහෙලින් යන්න කවුරුත් නෑ. හොඳ වැඩේ උන්දලට. කන්න බොන්නවත් දැන් නැතිලු. වේලක් යවොත් වේල් දෙකක් බඩගින්නෙලු. අපි ඉස්සරහට මොනව කරලාද කුසුම්සිරි ජීවත් වෙන්නේ? මේ දරමිටියක් කඩලා පුළුවන් ද අපිට තාවේල හොයාගන්න? බැරි වුණත් කරන්න දෙයක් නෑනේ සේපාලිකෝ. අපිට දැන් හේන් හදන්න කාලයක් නෑ. ආයෙම පැල හින්දුවත් හැදෙන්න කාලයක් යනවනේ. අර වයසක නැන්ද කෙනෙක් නේද දර කඩන්නේ? පව් උන්දට දර කඩා ගන්න තරම්වත් වාරුවක් නෑ වගේ. නැන්දේ නැන්ද මොකද මේ තනියම දර කඩන්න ඇවිත්. මං තනියම තමයි දරුවෝ ජීවත් වෙන්නේ. මේ දර ටිකක් එකතු කරගෙන තවුමට ගිහින් විකුණනවම. ඔය වයසට පුළුවනෑ. ඔය හැටි මහන්සි වෙන්න. මේ දරමිටි අරගෙන යන්නකො නැන්දා. අපිට නම් බැරි ආයෙම ටිකක් කඩා ගන්න. අනේ ඔය දරුවන්ට පින් සිද්ධ වෙනවා. මම මොනවද ඔය දරුවන්ට දෙන්නේ මේ කරපු උපකාරයට? අපිට මොනවද දෙන්නද නැන්දා? දැන් නැන්ද මේ දර ටික අරගෙන යන්නකෝ. මහන්සි නොවි තවත්. මේ කැකිරි ගෙඩිය ඔය දරුවෝ තියාගන්න. මම මේ මගේ වගාවෙන් කඩාගෙන ආවේ බඩගිනි වුණොත් කන්න කියලා. ඔන්න ඉතින් දරමිටියක් අරගෙන ගෙදරට ආපු සේපාලිකයි කුසුම්සිරි තිබුණු බඩගින්නට අමුවෙන්ම කැකිරි ගෙඩිය කාලා වතුර කෝප්පයක් බිව්වා. සේපාලිකා තමන් කාපු කැකිරි කෑල්ලේ ඇට ටික නිකමට වගේ ගේ පිටිපස්සේ වලකට දැම්මා. සේපාලිකෝ මොකද අනේ මේ කෑ ගහන්නේ? යකෙක් දැකලා වගේ. මේ මෙතන කැකිරි වෙලා කැකිරි පිරිලා හැදිලානේ. මොනවා? මේ මං ඊයේ හිටවපු කැකිරි වැලනේ. අද වෙද්දි වැලත් හැදිලා ගෙඩිත් හැදිලානේ. මේක නම් පුදුමයක් නේ. ඒකනේ සේපාලිකෝ. මේක නම් අපේ වාසනාව. මෙතන තියෙන ගෙඩි අපිට කාලේ ඉවර කරන්න නම් බැරි වෙයි. මේ ටික පොළට අරගෙන ගියා නම් අපිට කීයක් හරි හොයා ගන්න තිබුණ කුසුම්සිරි. ඒකනේ සේපාලිකෝ. අද නම් අපේ හොඳම දවස. අද පොළ දවස නේද? ඉක්මනට ලෑස්ති වෙන්න. අපි පොළට ගිහින් යමු. මේ ටික විකුණ ගත්තොත් ගෙදරට ඕන කලමනා ටිකක් අරගෙන එන්න පුළුවන්. කුසුම්සිරි මෙහෙ එන්නකෝ විගහට. මොකද සේපාලිකා? මේ බලන්නකෝ. දෙවියනේ අදත් කැකිරි හැදිලානේ. අනේ අර නැන්ද නම් එවන්න නැත්තේ දෙවියෝ වෙන්නේ නැති. පින් සිද්ධ වෙනවා දෙවියන්ට. ඒ නැන්දව අපිට මුණ ගැස්සුවට. ඔන්න ඉතින් සේපාලිකාටයි කුසුම්සිරිටයි මායා කැකිරි වැල නිසා කිරි උතුරන්න වගේ හරි ගියා. අමරට නම් බලාගෙන ඉන්න බැරි වුණා තමන්ගේ අසල්වැසියන්ගේ මේ දියුණුව. අමර කොච්චර උත්සාහ කරත්
අමරට දැනගන්න බැරි වුණා සේපාලිකාලා මෙච්චර සල්ලි මවන්නේ කොහෙන්ද කියලා. ඉතින් දවසක් අමරා සේපාලිකාගේ ගෙදරට ඇහැ ගහගෙන හොරෙන් බලාගෙන හිටියා. කොහෙද අමරෝ හේ අතුරුදහන් වෙලා හිටියේ? නිදානයක්. කොහේ තියෙන නිදානයක්ද අමරෝ? කියන දෙයක් තේරෙන කියන්නකෝ. ආන් අර උන්දරට නිදානයක් පහළ වෙලා. මොන උන්දරටද? අර සේපාලිකාලට උන්දලගේ ගෙදර කැකිරි වැලක් තියෙනවා. කැකිරි වැලක මොන නිදානයක්ද අමරෝ? ඔහෙටත් ඉතින් කැකිරි වැලක් දැක්කම ඇතිනේ. ඒක නිකන් කැකිරි වැලක් නෙවෙයි මනුස්සයෝ. ඒක මායාකාර කැකිරි වැලක්. සේපාලිකා එකේ අද කැකිරි කැඩුවොත් හිට වෙද්දී ආයෙම වැල පිරෙන්න කැකිරි හැදෙනවා. අනේ අමරෝ විකාර හීන මවාගෙන කියවන්නේ නැතු මෙන්න මෙහෙට වෙලා ඉන්න. ඔහේ කියන්නේ මම බොරු කියනවා කියලාද? එහෙනම් ඔය තැංගිලා බලාගෙන ඉන්නකෝ. එතකොට ඔහෙටම පේනේ. ඇත්තටම එහෙම කැකිරි වැලක් තියනවද අමරෝ? ඔව්. හෙට සේපාලිකාට අවමට යයිනේ. එතකොට අපි ඒ ගෙදරට යමුකෝ. මොකෝ ඒ කියන්නේ? මං කිව්ව දේ බොරුද? ඇත්තනේ නම් මට නම් හිතා ගන්නත් බෑ අමරෝ. අපි මේ වැල ගලවලා අරගෙන යමු. මේක ගලවන් ගියොත් මැරෙයිනේ මිනිස්සුયો. අපි මේ ගෙඩියක් අරගෙන ගිහින් පැල කරලා බලමු. අපේ පැලේ පැලවුනොත් මේක ගලවලා දාමු. ඒක නම් හොඳ අදහස අමරෝ. ඔන්න ඉතින් අමරයි සමරපාලයි කැකිරි ගෙඩියක් කඩාගෙන ගිහින් පැල කරලා බලාගෙන හිටියා මේ වැල හැදෙනකන්. ඉතින් දවසක් උදේම නැගිටිද්දී අමරගේ ඇස් උඩ ගියේ කැකිරි වැලට සිද්ධ වෙලා තියෙන අරුම පුදුම දේ දැකලා. සමරපාල අනේ ඉක්මනට එන්නකෝ. මෙන්න මේ කැකිරි වැල බලන්නකෝ. දෙවියනේ මේක නම් මහ පුදුමයක්. මේ කැකිරි වැල මෙච්චර සාරට හැදුනේ කොහොමද? ඒත් කෝ මේකේ කැකිරි මේ වැල මෙච්චර අහස උසට හැදිලත් එක ගෙඩියක්වත් නෑනේ අමරෝ. හෙට වෙද්දි මේ වැල පිරෙන්න කැකිරි හැදිලා තියෙයි. මේක ගෙඩි හැදුනට පස්සේ ගිහින් අර සේපාලිකාගේ කැකිරි වැල කලවල දාන්න ඕනේ. කුසුම්සිරි මම මේ ඔබට කියන්නම හිටියේ. අපිට හැමදාම මේ කැකිරි වැල තියෙද්දි අපි දන්නේ නෑනේ. මේවා අද තිබිලා හෙට නැති වෙයි. මං අපිට හම්බ වෙන සල්ලි වලින් ටිකක් ඉතුරු කරගත්තා. අපි ලොකු ඉඩමක් අරගෙන මොනවා හරි ලොකුවට වගාවක් දාමු. මාත් ඒක හිතුව සේපාලිකෝ. මතකනේ අපිට එකපාරක් වෙච්ච දේ. ඔන්න ඉතින් කුසුම්සිරි සේපාලිකයි හේම් පිටි හදලා ආයෙම ටික ටික වගාව පටන් ගන්න අතරෙම අමරලගේ කැකිරි වැල පිරෙන්නම කැකිරි හැදිලා තිබුණා. ඉතින් අමරටයි සමරපාලටයි තණ්හාව දරා ගන්න බැරි වුණා මේ කැකිරි වැල දැකලා. දෙවියනේ මේ වැල පිරিলা කැකිරිනේ. කොහොමද දැන් මේ ටික කඩන්නේ? වැලට නැගලා කඩමු අමරෝ. මේක නම් අපේ හොඳම කාලයක්ද කොයිද අමරෝ? ඔහේ විතරක් නැගලා කඩලා මේක ඉවර කරන්න බෑ සමරපාල. අපි දෙන්නම මේ වැලට නගිමු. කතා කර කර හිටියොත් තව වෙලා යනවා. ඉක්මන් කරමු සමරපාල. ඔන්න ඉතින් අමරයි සමරපාලයි කැකිරි වැලට නැගලා කැකිරි වැලේ මගක් දුර යද්දී මේ දෙන්නගේ බරට වැල කඩාගෙන බිමට වැටුණා. ඉතින් මේකට තරහ ගියපු අමරා සේපාලිකාගේ ගෙදරට ගිහින් සේපාලිකාගේ කැකිරි වැල ගලවලා දැම්මා. කැකිරි වැලෙම වැටුණු පාරට සමරපාලගෙත් කොන්ද කැඩුනා. මොලේ පාවිච්චි කරලා හේම් පිටි ආයෙම හදාගත්ත නිසා කුසුම්සිරි සේපාලිකයි දිනුනා වගේම තණ්හාව නිසා අමරයි සමරපාලයි හැමදාමත් දුක් විඳා.